එරිස්ලෙම් එක මේ මම දැන් සතිය දෙකක් වගේ යූස් කරා. සතිය දෙකක් කියන්නේ මම ග්‍රෑම් 400 ගත්තේ. එතකොට මේ සති දෙකට මම චුට්ටක් කෙට් වෙලා තියෙනවා ඇත්තටම. මේ කෙට් වෙලා කිව්වේ දැන් මගේ අර මහ ගොඩක් කැත්ත මහතත් තිබ්බේ ගොඩක් මහතර පිම්බිලා වගේ. මේ අතම හරිම කැත්ත මහතත් තමයි තිබ්බේ. දැන් ඒ අර කැත්ත මහද නැහැ චුට්ටක් කෙට් වෙලා තියෙනවා. ඒ කියන්නේ මම ගෙදරදී තමයි යූස් කරේ. ගෙදරින් ඉඳලා ඊට පස්සේ බෝඩි මඩවට පස්සේ අලුකව කෙට් වෙලා චුට්ටක් කියලා. මේ අතරමැදි මම මාව සතුටුයි මම කියන්නේ මේ එක කියන්නේ ග්‍රීන් ටී බිව්වා ඒ මේ ඩයට් කරා ඒකට මම කෙට්ටුන්නේ නැහැ මේ කොහොමද චුට්ටක් හිට වෙලා තියෙනවා අතරම පාට සතුටුයි මේ මම තමයි මේ අකි දන්නවනේ එක ප්‍රශ්න වගේ ඇත්ත වෙලා ගාලා මට කෙට් වෙන්න ඕනේ මම මාර විතර මානසික වැඩලා හිටියේ ඒකට අක්කි කිව්වා එහෙම අවුලක් ගන්න එපා ඔයා මේ අපි කෙට්ටු වෙමු අපිට පුළුවන් අපි ලස්සනෙම කෙට්ටු වෙමු මේ කියලා මේ අකිතින් මගේ හිත හැදුවා. අතන මම thank you අක්කී. හං හිටියට හරි මම කියපු දේ මට thank you. මේ ඉතින් අනිත් එක කියන්නේ මම සල්ලි එකතු කරගෙන තියන් හිටියා මේ කොලජන් එකක් ගන්න ඕනේ කියලා. ඒ උනන්ට හැමතැනම fake එකමනේ තියෙන්නේ. හින්දා මේ බරලාවත් fake එකක් එහෙම මේ ගත්තොත් එහෙම පරිසල්ලි තියදන් වෙනවා. ආයිත් ලෙඩ හැදෙනවා. අරක මේක හින්දා මේ මම හොඳට බලලා තමයි අක්කගෙම ගත්තේ. මේ ඇත්තටම අක්කේ ගාව තියෙන fake එක නෙමෙයි මේ හොඳ products තියෙන නැත්නම් සහසින විදියක් නැහැනේ. ඉතින් thank you ඉතින් ඇත්තටම happy thank you අක්කේ. මේ කොලෙක්ෂන් එක නම් ඉවරයි. මම ඕඩර් එකක් දානවා ආපහු කොහොමද. ඉතින් කියන්නේ thank you වගේ business එක success වෙන්න කියලා wish කරනවා ඇත්තටම.